දෙවියන් වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට සමීපය, තැළුණු ආත්ම ඇත්තන්ට ගලවන්නේ. ගීතාවලිය 34:18. ඔබ මේ පණිවිඩය අහන්නේ ඇයි? ආදරණීය සහෝදර සහෝදරියනි, අද ඔබ මේ පණිවිඩය අහන්නේ අහම්බෙන් නොවෙන්න පුළුවන්. සමහර විට ඔබ පිටතින් සිනාසෙනවා ඇති. අනිත් අය සමග සාමාන්‍ය විදියට කතා කරනවා ඇති. නමුත් ඔබේ හදවත ඇතුලේ තියෙන වේදනාව කවුරුත් දන්නේ නැති වෙන්න පුළුවන්. රාත්‍රියේ තනි වෙලා ඉන්නකොට ඔබ අඬනවා ඇති. ඇයි මගේ ජීවිතයට මෙහෙම වෙන්නේ? දෙවියන් වහන්සේ මාව අමතක කරලාද? මගේ ප්‍රශ්නය කවදා ඉවර වෙයිද? මට තවත් ඉවසන්න පුළුවන්ද? මගේ අනාගතය මොකක් වේද? කියලා ඔබ ඔබෙන්ම අහනවා ඇති. අද මම ඔබට කියන්න කැමතියි, ඔබ තනි වී නැහැ. ඔබේ කඳුළු දෙවියන් වහන්සේ දකිනවා. ඔබේ හදවතේ වේදනාව උන්වහන්සේ දන්නවා. ඔබ කිසිවෙකුට කියන්න බැරි දේවල් පවා උන්වහන්සේ දන්නවා. ඒ නිසා අද මේ මොහොතේ ඔබේ හදවත සංසුන් කරගන්න. හුස්මක් ගන්න. ඉක්මනින් මේ වීඩියෝ එකෙන් ඉවත් වෙන්න එපා. අද අපි එකට දෙවියන් වහන්සේ ඉදිරියට යමු. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට වැදගත්. සමහර වෙලාවට අපි හිතනවා මගේ ප්‍රශ්නය දෙවියන් වහන්සේට කියන්න තරම් ලොකු දෙයක් නෙවෙයි. නමුත් එය වැරදි. ඔබට වේදනාවක් නම් දෙවියන් වහන්සේට ඒ වේදනාව වැදගත්. ඔබේ පවුලේ ප්‍රශ්නයක්ද? මුදල් ප්‍රශ්නයක්ද? රැකියාවක් නැතිවීමක්ද? විවාහය සම්බන්ධ ප්‍රශ්නයක්ද? දරුවෙකු ගැන බයක්ද? තනිකමද? කෙනෙක් ඔබව අතහැර ගිය එකද? ඔබ කළ දෙයක් ගැන පසුතැවීමක්ද? ඔබට අනාගතය ගැන බයක්ද? ඒ සියල්ල දෙවියන් වහන්සේ ඉදිරියේ තබන්න. 1 පේත්‍රුස් 5:8 පරිච්ඡේදය අපට මතක් කරන්නේ අපගේ සියලු කරදර උන්වහන්සේ මත තබන ලෙසයි. ඇයි? මන්ද උන්වහන්සේ අප ගැන සලකන නිසාය. ඔබට කවුරුත් සලකන්නේ නැහැ වගේ දැනුණත් දෙවියන් වහන්සේ ඔබ ගැන සලකනවා. මට තවත් බැහැ කියන මොහොත. සමහර විට ඔබ අද කියනවා ඇති, මම ගොඩක් කාලයක් ඉවසුවා. මම ශක්තිමත් වෙන්න උත්සාහ කළා. මම යාඥා කළා. නමුත් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, ඔබට එහෙම දැනෙන එක නිසා ඔබ නරක ක්‍රිස්තියානි කෙනෙක් වෙන්නේ නැහැ. ඔබට දුක දැනෙන නිසා ඔබේ විශ්වාසය නැති වෙන්නේ නැහැ. ඔබ අඬන නිසා ඔබ දුර්වල කෙනෙක් වෙන්නේ නැහැ. අඬන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඉදිරියේ අඬන්න. ඔබේ හදවතේ තිබෙන දේ උන්වහන්සේට කියන්න. ස්වාමිනී, මට අමාරුයි. ස්වාමිනී, මට බයයි. ස්වාමිනී, මට තේරෙන්නේ නැහැ. ස්වාමිනී, මට ශක්තිය දෙන්න. එහෙම අවංකව යාඥා කරන්න.
දෙවියන් වහන්සේට ඔබේ සැබෑ හදවත අවශ්‍යයි. දෙවියන් වහන්සේ නිශ්ශබ්ද වුණත් උන්වහන්සේ නැති වෙලා නැහැ. ජීවිතයේ සමහර කාලවල දෙවියන් වහන්සේ නිශ්ශබ්දයි වගේ දැනෙනවා. ඔබ යාඥා කරනවා, උත්තරයක් නැහැ. නැවත යාඥා කරනවා, තවමත් නිශ්ශබ්දයි. ඒ වෙලාවේ අපි හිතන්න පුළුවන් දෙවියන් වහන්සේ මාව අතහැරලා. නමුත් මතක තබා ගන්න, නිශ්ශබ්දතාවය කියන්නේ අත්හැරීමක් නොවේ. ඔබට දෙවියන් වහන්සේගේ වැඩය දැක ගන්න බැරි වුණාට උන්වහන්සේ වැඩ නොකරනවා කියලා අදහස් වෙන්නේ නැහැ. ගොවියෙක් බීජයක් පොළොවට දානවා. ඊළඟ දවසේ බලනකොට කිසිම දෙයක් පේන්නේ නැහැ. නමුත් පොළොව යට වැඩ සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම ඔබේ ජීවිතයේත් දෙවියන් වහන්සේ ඔබට නොපෙනෙන ආකාරයෙන් වැඩ කරමින් සිටිනවා විය හැකියි. ඒ නිසා බලාපොරොත්තුව ඔබ අතහරින්න එපා. ඔබේ අතීතය ඔබේ අවසානය නොවේ. සමහර අය තමන්ගේ අතීතය නිසා තමන්වම දඬුවම් කරගනවා. මම ඒක නොකළා නම්, මම ඒ තීරණය නොගත්තා නම්, මම ඒ කෙනාව විශ්වාස නොකළා නම් මගේ ජීවිතය වෙනස් වෙන්න තිබුණා. ඔව්, අපි හැමෝම වැරදි කරනවා. නමුත් ඔබේ වැරද්ද ඔබේ මුළු ජීවිතය තීරණය කළ යුතු නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් ආරම්භයක් තිබෙනවා. 2 කොරින්ති 5:17 කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින කෙනා අලුත් මැවිල්ලක් බවයි. ඒ නිසා ඔබේ අතීතය දෙවියන් වහන්සේගේ අතට දෙන්න. ස්වාමිනී, මම වෙනස් වෙන්න කැමතියි කියන්න. අලුත් දවසක් ආරම්භ කරන්න. ඔබට වටිනාකමක් තිබෙනවා. සමහර විට කෙනෙක් ඔබට කියලා ඇති, ඔයාට කිසිම වටිනාකමක් නැහැ. ඔයාට කිසිම දෙයක් කරන්න බෑ. ඔයා අසාර්ථකයි. ඒ වචන ඔබේ හදවතේ තවමත් දෝංකාර දෙනවා ඇති. තවමත් ඔබගේ හදවතේ ඒවා පුපියනවා ඇති. නමුත් මතක තබා ගන්න, මිනිසුන්ගේ වචන ඔබේ වටිනාකම තීරණය කරන්නේ නැහැ. ඔබේ වටිනාකම තීරණය කරන්නේ ඔබව මැවූ දෙවියන් වහන්සේය. ඔබ අසාර්ථක වුණත් ඔබේ වටිනාකම නැති වෙන්නේ නැහැ. ඔබට රැකියාවක් නැති වුණත් ඔබේ වටිනාකම නැති වෙන්නේ නැහැ. කෙනෙක් ඔබ ප්‍රතික්ෂේප කළත් දෙවියන් වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබට මතක තබා ගන්න එක වාක්‍යයක් තිබෙනවා. මම දෙවියන් වහන්සේගේ අතේ වටිනා කෙනෙක්. මුදල් ප්‍රශ්න සහ අනාගතය ගැන බිය. සමහර විට අද ඔබේ ලොකුම ප්‍රශ්නය මුදල්. ගෙවීම් තියෙනවා, ණය තියෙනවා, ගෙදර අවශ්‍යතා තියෙනවා, රැකියාව ගැන අවිනිශ්චිතතාවයක් තියෙනවා. හෙට මොකද වෙන්නේ කියලා ඔබ බයයි. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, ඔබේ අවශ්‍යතා දෙවියන් වහන්සේ නොදන්නවා නොවේ. නමුත් ඒ නිසා අපි බලාපොරොත්තු අත්හරින්න එපා. ඔබට කරන්න පුළුවන් දේ කරන්න. රැකියාවක් සොයන්න, නව හැකියාවක් ඉගෙන ගන්න, අවස්ථා සොයන්න, වියදම් සැලසුම් කරන්න, උපදෙස් ගන්න. ඒ සමගම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. විශ්වාසය කියන්නේ කිසිම දෙයක් නොකර බලා සිටීම නොවේ.
විශ්වාසය කියන්නේ අපට කළ හැකි දේ කරමින් අවසාන ප්‍රතිඵලය දෙවියන් වහන්සේට බාර දීමයි. ඔබට ආදරය කරන දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ කෙනෙක් ඔබ අතහැර ගියත් දෙවියන් වහන්සේ ඔබව අතහරින්නේ නැහැ. මිනිසුන් වෙනස් වුණත් දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ පොරොන්දු කැඩුනත් දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම වෙනස් වෙන්නේ නැහැ. ඔබේ හදවතේ මේ වචනය තබා ගන්න. දෙවියන් වහන්සේ මා සමග සිටිනවා. උදෑසන කියන්න, රාත්‍රියේ කියන්න, ඔබ බය වූට කියන්න, ඔබ අඬන විට කියන්න, දෙවියන් වහන්සේ මා සමග සිටිනවා කියා. අද ඔබට කරන්න පුළුවන් දේ දැන් ඔබෙන් පුංචි දෙයක් මා ඉල්ලන්න කැමතියි. ඔබේ ජීවිතයේ ඔබට පාලනය කරන්න බැරි දේවල් ගැන අද නැවත නැවත සිතන්න එපා. ඔබට කළ හැකි දේවල් 3ක් කරන්න. පළමුව යාඥා කරන්න. දෙවියන් වහන්සේට සියල්ල කියන්න. දෙවනුව එක් පියවරක් ගන්න. ඔබේ ගැටලුව විසඳ ගන්න පුළුවන් කුඩාම පියවර කුමක්ද? ඒක අද කරන්න. තුන්වනුව බලාපොරොත්තුව තෝරා ගන්න. තවත් ඔබට කියන්නේ අවසానයි කියලා වුණත් දෙවියන් වහන්සේ කියන්නේ තවම අවසානය නොවේ කියලා විය හැකියි. දැන් අපි එකට යාඥා කරමු. දැන් ඔබ සිටින තැනම නිශ්ශබ්ද වෙන්න. පුළුවන් නම් ඔබේ දැස් වසා ගන්න. ඔබේ හදවත දෙවියන් වහන්සේ වෙත ඔසවන්න. අපි යාඥා කරමු. ස්වර්ගීය පියාණනේ, අද මේ පණිවිඩය අහන හැම කෙනෙකුම ඔබගේ අතට බාර දෙමි. ඔවුන්ගේ හදවතේ තිබෙන වේදනාව ඔබ දන්නවා. ඔවුන් කිසිවෙකුට කියන්න බැරි කඳුළු ඔබ දන්නවා. ඔවුන්ගේ පවුලේ ප්‍රශ්න ඔබ දන්නවා. ඔවුන්ගේ මුදල් ප්‍රශ්න ඔබ දන්නවා. ඔවුන්ගේ අනාගතය පිළිබඳ බිය ඔබ දන්නාසේක. ඔවුන්ගේ තනිකම ඔබ වහන්සේ දන්නාසේක. ස්වාමින් වහන්සේ, බිඳුණු හදවත් සුව කරන්න. බියෙන් සිටින හදවත් සංසුන් කරන්න. බලාපොරොත්තුව නැති අයට නැවත බලාපොරොත්තුව දුන මැනව. වැරදි නිසා තමන්වම දොස් කියා ගන්නා අයට ඔබගේ කරුණාව පෙන්වෝ මැනව ස්වාමිනී. මට තවත් බැහැ කියන කෙනාට අලුත් ශක්තියක් දෙන්න. ඔවුන්ගේ මාර්ගය ඔබ වහන්සේ පෙන්වා දෙන්න. ඔවුන්ට අවශ්‍ය නිවැරදි මිනිසුන්, නිවැරදි අවස්ථා සහ නිවැරදි දොරවල් හමුවීමට මඟ පෙන්වන්න. ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර මැනව. ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර මැනව ස්වාමිනී. ඔවුන්ගේ නිවාසවලට සාමය දුන මැනව ස්වාමිනී. ඔවුන්ගේ හදවත්වලට ඔබගේ සැනසීම දුන මැනව ස්වාමිනී. ඔවුන්ට නොපෙනෙන දේ ඔබ දකිනවා ඇත. ඔවුන්ට නොතෙරෙන දේ ඔබ වහන්සේ දන්නවා ඇත. ඒ නිසා ඔවුන්ගේ ජීවිතය ඔබගේ හතට බාර දෙමි. ඔවුන්ට නැවත නැගිටීමට ශක්තිය දුන මැනව ස්වාමිනී. අද ඔවුන්ට නව බලාපොරොත්තුවක් දුන මැනව ස්වාමිනී. ඔවුන්ගේ හදවතට කියන්න ඔබ තනි වී නැහැ. ඔබ වහන්සේ ඔවුන් සමග සිටින බව. ඔබ වහන්සේ ඔවුන්ගේ කඳුළු පිසදමන බව. ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතය තවම අවසන් වී නැති බව ඔවුන්ට කියන්න ස්වාමිනී. ඔබගේ දෑතට ස්වාමිනී මේ අසන්නා හැම කෙනෙක්ගේම ජීවිත වහන්සේ ආශිර්වාද කරන්න බව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම අයදිනවා. ආමේන්. අවසාන පණිවිඩය. ආදරණීය සහෝදරයා සහෝදරිය, අද මේ වීඩියෝ එක අවසන් වුණාට අද ඔබ අඳුරු තැනක සිටියත් දෙවියන් වහන්සේට ඔබව ආලෝකයට ගෙන යන්න පුළුවන්. අද ඔබ
ඔබ අඬනවා වුණත් ඔබට නැවත සිනාසෙන්න පුළුවන්. අද ඔබට බලාපොරොත්තුවක් නැති වුණත් දෙවියන් වහන්සේ තුල නව බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේව අත්හරින්න එපා. යාඥාව අත්හරින්න එපා. බයිබලය කියවීම, දේව වචනය කියවීම අත්හරින්න එපා. ඔබේ බලාපොරොත්තු අත්හරින්න එපා. ඔබට අද පෙනෙන්නේ එක පියවරක් විතරක් නම් එක පියවරක් ගන්න. හෙට තවත් පියවරක් ගන්න. දෙවියන් වහන්සේ සමග ඉදිරියට යන්න. ඔබේ කඳුළු අවසානය නොවේ. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළ හැකියි. මේ ආසන කෙනෙක් ගැන ඔබට මතක් වෙනවා නම් මේ පණිවිඩය ඔහුට හෝ ඇයට ෂෙයා කරන්න. සමහර විට ඔබට සාමාන්‍ය වීඩියෝ එකක් වගේ පෙනෙන මේ පණිවිඩය තව කෙනෙකුගේ ජීවිතේ බලාපොරොත්තුව නැවත ඇති කරන පණිවිඩයක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරත්වා. ඔබේ හදවතට සමාදානය දෙන සේක්වා. ඔබේ ජීවිතයට නව බලාපොරොත්තුවක් දෙන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. මෙවැනි ක්‍රිස්ටියන් කවුන්සලින් ප්‍රේයර් සහ එන්කරේජ්මන්ට් වීඩියෝස් තවත් අවශ්‍ය නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වුණා නම් කමෙන්ට් එකක් කාමෙන්ට් කියලා ලියන්න. මේ පණිවිඩය අවශ්‍ය කෙනෙකුට ෂෙයා කරන්න.